මොකද්ද අපි බලන්නේ? අපි හොල්මන් ෆිල්ම් එකක් බලමුද? හොල්මන් එක? ඔයා හොල්මන් ෆිල්ම් බලනවද? ඔයා බලපු වෙලේ ඉඳන් බය කියලා කෑ ගහනවනේ. පිස්සුදානේ මම බය වෙනවද හොල්මන් ෆිල්ම් බැලුවා කියලා? හොල්මන් ෆිල්ම් එකක් බැලුවේ නැත්තම් ගතියක් නෑ අනේ. හැබැයි දාන්නම් බය වෙන්න බෑ. මට බෑ ඔය බාත් รู ම් එකට යද්දී එහෙම තනියට එන්න. හරි මේ හොඳ එකක් දාන්නේ. හොඳටම බය වෙන එකක්. ඔන්න එහෙනම් දානවා බය වෙන්න බෑ. හරි අනේ ඕව මොනවාද? මොකද නෙවාට බයද? නෑ අවුලක් නෑ. මේ ෆිල්ම් එක බලන්න බබා. මේ බලන්න. ඇයි නිදිමතද? නෑ අවුලක් නෑ. ලස්සන ෆිල්ම් එක නේ. ඔව්. A few moments later. ලස්සන ෆිල්ම් එක නේ. ඔව් නේ. ලස්සනයි තමයි. මං එන ලයිට් ඔෆ් කරලා එන්න. ලයිට් නිවන්න ඕනේ නෑ. ඒ මොකද? අද ඔන්නේ ලයිට් නිවන්න නැතුව නිදාගමුවනේ. බය කියන්නේ බයයිනේ. මම බය නැහැ. දැන් ලයිට් බිලුත් අඩුයිනේ අනේ. බයයි අපේ සකුනේ බය. හරි මොකක් හරි. අද රාත් ලයිට් නිවන්න ඕනේ අපි නිදාගමු. ලයිට් එක නිවන්න එපා ඈ. හරි. ලයිට් දාලා කොහොම නිදා ගන්නද මන්ද? good night. good night. මොකද උනේ? නෑ අනේ මගේ කකුල රෙද්දෙන් එළිය තිබුණේ. කකුල රෙද්දෙන් එළිය තියෙනකොට තමයි හොල්මන් ඇටැක් කරන්නේ. ඒක වහගන්න ඕනේ මේ විදිහට. අනේ මේ රෙද්ද මට නිදා ගන්නත් නෑ මගුල මොන පිස්සු දන්නවනේ මම අපරාධේ ෆිල්ම් එක බැලුවේ. මේ වගේ කකුලක් දෙකේ වහමු. දැන් මම එතන දියන්න කියලා. අර ෆිල්ම් එකේ හිට සද්දත් ඇහෙනවා. මේ අනේ මේ ඇයි? හැරෙන්නකො චුට්ටක්. මට බයයි අනේ. බය කියන්නේ මොකද වෙලා තියෙන්නේ? අනේ ඔයාට බැයිද ටිකක් ඇහැරිලා ඉන්න. මට නිින්ද යන්නේ අනේ. මට නිින්ද යනකන් චුට්ටක් ඇහැරිලා ඉන්නකෝ. මොනවද යද්දනේ ඔය මම ෆිල්ම් එක බලද්දි කිව්වනේ ඔයාට. ඇහැරෙන්නකෝ අනේ. අයියෝ නිදා ගන්න දෙන්නෙත් නෑ බබා. හරි කෝ. එහෙනම් මම ටිකක් නිදිනකන් ඔය හැරලා ඉන්න. ඊට පස්සේ මං හැරෙන්නම්. එයක් අනේ. මෙයා තාම නෙදී. එකක් දාගන්නත් තනියෙන් යන්නත් බයයි අප්පා. ඔන්න කමන්නේ. යම්